Mr. Opulent. හෙලෝ යාළුවනේ හැමෝටම ආයිබෝවන් සුබ දවසක් ඒවා රයි් අදත් ඔම විඩියක් කරන්නාව මොකක්ද විඩිය එක අද වීඩිය එක බලන්ඩ යන්නේ පිසි එකේ ඇන්ඩරෝයිඩ්ගේ ප්ලේ කරන්න පුළුවන් ඉමුලේට එකක් විස්ට්‍රෝ කරගන්න කොහොමද කියලා රයි් එකන ඊස්ලි ඇන්ඩරෝයිඩ් ඒගෙන ඇන්ඩරෝයිඩ් ඇ් හරි ඇන්ඩරෝයිඩ් ගේම් හරි අපේ ඩික්ස්ටොප් එකේ හරි ලැප්ටප් එකේ හරි කොහොමද ප්ලේ කරගන්න කියලා හරි ඕක ප්ලේ කරගන්න නම් සෑහැන ක්‍රම තියෙනවා අද මං කතා කරන්නාවේ එකැන ඉමුලේටරයක් කර ඉමුලේටරයක් හරහ කොහොමද අපේ කැනෙ වින්ඩෝස් එකේ වැඩත් කරගන්නක මං කියන සමහර ක්‍රම තියෙනවා වෙනම එකන ඔපරේටින් සිිස්ටම්මයක් වෙනම ඉන්ස්ට්‍රෝල් කරලා එකන්නේ මොබයිල් වර්ෂණ එකක් මොබයිල් වර්ෂණ එක අපේ මැසින් එකට ඉන්ස්ට්‍රෝ කරලා ඒ ගැන ඇප්රන් කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා හරි නමුත් අද මං කතා කරන්නාවේ කොහොමද ගැන වින්ඩෝස් එකත් අපේ යස් කරන ගමන් ඇන්ඩරෝයිඩ් ඇප්යි ඇන්ඩරෝයිඩ් ගේමුයි දෙකම එකැන වින්ඩෝස් එකයි ඇන්ඩරෝයිඩ් වර්ෂන් එකයි දෙකම කොහොමද අපි යස් කරගන්න කියලා එක කම්පියුටර් එකකින් රයි් කියන්නේ හිතන්නකෝ දැන් අපිට නෝමලි දැන් පිළිම ඩිරෙක්් ඇ් එක ඩවලෝඩ් කරලා ඉස්ට්‍රෝ කරලා අපේ එක අපේ ගැන පිසි එක කම්පියුටර් එක අපට රන් කරගන්න බෑ අපිට ඒකට ඕනනවා අනිවාරෙන් වෙනම මක්කරි දෘඩාන්ගයක් ගැන වෙනම සොෆ්ටයක් අනිවාර ඕන වෙනවා රයි් ඒ සොෆ්ටය සොෆ්ටයවට තම ගැන අප ඉමිලේටරයක් කියලා හරි ගැන මොබයිල් ඇ් රන් කරන සොෆ්ටයවලට ගෙන අප ඉමිලේටර් ඉමිලේටර එකින් තම අපි ගොඩ දුට ඇ් රන් කරගන්න යස් කරන්නේ හරි ඉබිලට තමයි අපි යස් කරන්නේ රයි් එතොට ඉබිලේටර ලක් තියෙනවා වර්ග එක නම් මුලින් එක මිටර වර්ග තියෙන ඒවගෙන් ටිකත් තමයි බ්ලොයිස්ටක් එල්ඩ ප්ලේ ගේම් ලූප් MSI ඉමලේට රයි් ඔයගේ ගොඩක් තව ගොඩක් එව්වා තියෙනවා ඒ වුණාට කිසිම ක්‍රෑශ්ය කරන්න ඇති ඒකැන් හොඳටම ස්මූත් ගේම් රන්න ඉමලේට තියෙන ටිකයි අනිත් එව්වා ගොඩක් ක්‍රෑස් තියෙනවා ගැන බක් වෙනවා ගේම් එක ෆය කරන්න බෑ ගේම ලැක් වෙනවා එක පාට කට් වෙලා ඩිස්කනෙට් වෙලා යනවා ගැන ඉන්ටනෙට්ුවක් ඩිස්කනෙට් වෙනවා ක්‍රෑශ්ලා ඔක්කොම සොෆ්ට එකම කැන්සල් වෙලා යනවා ඒවගේ ගොඩා ප්‍රශ්න තියෙනවා හරි දැ මං අද කතා කරන්න යන්නේ මං යස් කරන මඟ එක්ස්පේරියන්ස එකක් තියෙන ගෙන මං ගොඩක් කල් පාවිච්චි කරවරු තුනක් අතර පාවිච්චි කරපු එමුලේටර ගැන එමුලේටර එක තම LD ප්ලේයර එක හරි LD ප්ලේර් බ්ලස්ටක් එකත් ම පාවිච්චි කර බ්ලස්ටක් කිසි වරදක් නෑ ඒවට මට සෙට්වෙච්ච එක තමයි LD ප්ලේර එක රයි් කිසිම අවුලක් නැතු කිසි ප්‍රශ්නයක් නැතුව මං මේ වෙනකම් LD ප්ලේර එක අප්ඩේට් කරලා ලස්සන්ට එකන්න මේ මගේ වැට්ටි කරගන්න පුළුවන් රයි් හරි අපි බලමු කක්ද මේ ඉමලට කියන්නේ කියලා ගැන තව පොඩ්ඩක් බැලුවොත් මිලටක වෙන්න මොකක්ද හරිද එතකොට ඇමිලිට පාවිච්චි කරන තියෙන මොනව තියෙන වාසි ඉමිලිට පාවිච්චි කරද්දී අපිට ගොඩක් දුරට තියෙන්නේ හරිද පළවෙනි එක තමයි ස්ක්‍රීන් එක ලොකුයි ආය කොන්ට්‍රෝල් කරගන්න ලේසි දැන් අපිට මොබයිල් එක කොන්ට්‍රෝල් කරගන්න බෑ ඇගිලි ලිදෙනවා අතරි දෙනවා හරි අමාරුයි අපි කීබෝඩ් එක යූස් කරලා ගේම් එකක් ප්ලේ කරද්දී අපිට කිසිම ගැටලුවක් නැහැ සාමාන්‍ය ගොඩක් වෙලා පැය දෙක තුන එහෙම අපිට පුළුවන් ගේම් එක ප්ලේ කරගෙන යන්න රයිට් ඒ එක කොන්ට්‍රෝල් කරන්න ලේසි ඊට පස්සේ පර්ෆෝමන්ස් එකත් මොබයිල් වලටත් වඩා සාමාන්‍යයෙන් හොඳ හයින් පිසි එක සුපිරියටම අපිට මේ අවුට්පුට්ටේ ගන්න පුළුවන් ඒ කියන්නේ අපේ ගේම් එක ලස්සනට ගේම් ප්ලේ ලස්සන ගේම් ප්ලේ එකක් දෙන්න පුළුවන් PC එකකින් අපි ගේම් එකක් ප්ලේ කරද්දී Android ගේම් එකක් ප්ලේ කරද්දී right අද මම එකෙන්ද ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන කොහොමද මේක කරගන්නේ කියලා හරිද හරි එතකොට ඉමුලේටර් එක කියන්නේ PC එකක් ඇතුලේ Android ෆෝන් එකක් වගේ environment එකක් create කරන software එකක් right ඒක use කරලා අපිට Android app උයි Android game උයි PC එකේ run කරගන්න පුළුවන් right හරි අපි දැන් බලමු LD player එක කොහොමද download කරගන්නේ කියලා LD player එක හරි BlueStack හරි ඒක ඔයාලට කැමති එකක් ඔයාලට download කරගන්න පුළුවන් අද මම කතා කරන්නේ මම පාවිච්චි කරන LD player එක ගැන right හරි අපි එහෙනම් යමු
මුලින්ම Google එකට. ඒ කියන්නේ අපි ඉන්ටර්නෙට් එකට යමු. right? අපි ඉන්ටර්නෙට් එකට මෙන්න මේ විදිහට ගිහිල්ලා ඔයා ටයිප් කරගන්න මේ LD player කියලා. මෙතන. මගේ මම ටයිප් කරලා තියෙනවා. මේ ටයිප් කරලා තියෙන එනවා. ඔයාලා මේ ටයිප් කරන LD player කියලා මම නම් LD player එක තමයි දැන් ගන්න යන්නේ. හරි. මම LD player එක දැන්ට අරගෙන තියෙනවා already. හරි. මම ඔයාලට කියලා දෙන්න තමයි මේකට මේ වෙබ් එකට යන්නේ. මෙතන LD player එක කියලා LD player කියලා ටයිප් කරාට පස්සේ ඔයාලට මේව එනවා සෙට් එක ආවට පස්සේ මේ ගොඩක් යටට පල්ලෙහාටක් තියෙනවා. ඒකට ඔයාලා මුලින්ම එන වෙබ් එකට යන්න මේ මුලින්ම තියෙන LD player කියලා එයාලගේ නෙට් එකට ඔෆිෂියල් වෙබ් සයිට් එකට ඔයාලා යන්න පළවෙනි මුලින්ම එන එකට. හරිද? ඒකට ගියාට පස්සේ දෙන්නේ මෙතන මේ තියෙනවා ඔයාලට පේනවා Android, iOS, Windows කියලා. හරිද? ඒ hardware කියන්නේ device තුනට ඒ hardware තුනටම දැන් මේක මේ ඇවිල්ලා තියෙන LD player එක. හරිද? මේ Android කියන්නේ මොකක්ද කියලා නම් මම හරියටම දන්නේ නැහැ. Android කියන එක මම ගිහිල්ලා නැහැ. අපිට දැන් ඒක අවශ්‍ය නැහැනේ. අපි Windows කියන එකට මේ Windows එක නේ අපි ඩවුන්ලෝඩ් කරන මේක එකපාරක් ක්ලික් කරන්න. හරි? ක්ලික් කරාට පස්සේ මෙන්න මෙහෙම ඔයාලට මෙහෙම එකක් ඩවුන්ලෝඩ් වෙනවා. පොඩි ෆයිල් එකක්. හරිද? මගේ දැන් මේ මම ඩවුන්ලෝඩ් වෙලා තියෙන මගේ MB 3ක ෆයිල් එක මගේ ඩවුන්ලෝඩ් වුණා දැන්. වෙන එක. හරිද? ඊට පස්සේ ඔයා මේක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න. හරිද? ඊට පස්සේ මෙහෙම මම ඩබල් ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඒ කියන්නේ LD player එකේ right මේ වගේ එකක් ආවට පස්සේ මෙතන දැන් override install කරලා තියෙන මගේ install කරලා තියෙන දැන්ටම ඒ හින්දා මම ආයේ මේක install කරන්න යන්නේ නැහැ. හරි? මේක හරි easy නේ ඕනම කෙනෙක්ට පුළුවන් තේරෙනවනේ. මෙතන install කරාට පස්සේ ඔයාගේ මෙතන progress වෙනවා. ඒ කියන්නේ ඔයාගේ download එක ගිහලා ඊට පස්සේ automatically ඔයාගේ computer එකට මේක install වෙනවා LD player එක. right? ඒක install වුණාට පස්සේ ඔයාගේ ඉස්සරහට එනවා මෙන්න මේ වගේ desktop එකට එනවා මෙන්න මේ icon දෙක. හරිද? පළවෙනි එක තියෙන LD player 9 කියලා. තව එකක් තියෙනවා අපිට LD multiplayer කියලා. හරි? ඔයාට LD multiplayer කියන එක ඔයාට අවශ්‍ය නැහැ. ඒක ඔයා මුකුත් කරන්න යන්නත් බෑ. ඒක ඌමනා වෙන්නේ. ඔයාට මේක use කරද්දී ඔයාට තේරෙයි මොකද්ද කියලා. right? ඔයා යන්න LD player 9 කියන එකට. හරිද? මම මේ වීඩියෝ එක කරන්නේ මේක ඔස්තාර්ලට නෙමෙයි. right? මම මේ කරන්නේ මේ නොදන්න අයට. right? නොදන්න අයට වටිනා ඇති වටීවි කියලා හිතලා තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඒ හින්දා කමෙන්ට් සෙක්ෂන් එකේ වැල්ලෙන්න හදන්න එපා. ඕවද අරකයි මේකයි කියලා. right? හරි. ඊට පස්සේ මේ LD player එකට යන්න බෑ. මුලින්ම තියෙන්නේ LD player කියන එකට LD player 9 කියන එකට යන්න ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න. ඕපන් කරගත්තාට පස්සේ මේ විදිහට වලට පේනවා මෙතන යනවා මෙහෙම බෝඩි බාර් එකේ මෙහෙම පටියක් ලෝඩ් වෙනවා. හරි? එම් ගියාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් වම් බලා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම එනවා. හරිද? මේක ආවයින් පස්සේ යාළුවනේ මේක මෙහෙම ආවට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඔයාලට පේනවා මේ setting කියලා එකක් තියෙනවා, play store එක තියෙනවා, file manager තියෙනවා, gallery තියෙනවා, contact ඔය වගේ මේ ටික තියෙනවා. මේ Chrome එක තියෙනවා, right? ඒ ටික එහෙම තියෙනවා. ඒ කියන්නේ මේක තනිකර දැන් phone එකක් වගේ. දැන් ඔයාලට තේරෙනවනේ අපේ මේ PC එකේ ඇතුලේ phone එකක් අපිට create වුණා, right? phone එකක් create වුණා. එතකොට දැන් ඔයා මේ සාමාන්‍යයෙන් ඔයාලා බැලුමට වෙනවනේ මේක සාමාන්‍ය mobile එකක setting වගේ නේද? මෙතන app, battery, display, sound මේවා සාමාන්‍ය බැලුමට ඕනම කෙනෙක්ට දෙනවා. මේ mobile එකක් වගේ තමයි දැන් මේක ඇතුලේ තියෙන මේ setting ටික. හරි? ඔයා ඊට පස්සේ කරගන්න ඕනේ step එකේ දෙවෙනියට ඔයා මෙන්න මේක ලොග් වුණාට පස්සේ මේ Play Store කියන එකට sign in වෙන්න ඕනේ. right? Play Store වලට sign in වෙන්න ඉතින් ඒක දන්නවනේ එහෙම sign in එක කොහොම mobile දැන් පාවිච්චි කරලා නැති කෙනෙක් නෑනේ. mobile එකේ Play Store එකට log වෙනවා වගේ sign in වෙනවා වගේ මේකෙත් අපි Play Store එකට sign in වෙන්න ඕනේ. right? ඒ කියන්නේ ඔයාගේ email password දීලා මේ ඔයාලට පුළුවන් මේ වගේ Play Store එකට sign in වෙන්න. ඊට පස්සේ මෙතන උඩට ගිහිල්ලා ඉතින් අපිට free fire හරි මම free fire කියලා ගහන්නවා වගේ තියෙන එක. හරි? free fire කියලා මේ free fire කියලා මෙහෙම type කරාට පස්සේ මෙන්න මෙහෙම එනවා. ඉතින් කෙලින්ම mobile එකම තමයි. හරි? අය වෙනසක් නැහැ ඉතින්. ඊට පස්සේ වෙන්නේ මෙතනින් මෙහෙම install කියලා මේ මගේ දැන් මේ play කියලා වෙලා තියෙන මම already install කරලා තියෙන්නේ මගේ මේ emulator එකට. ඒ හින්දා මට play කියලා පෙන්නන්නේ. ඔයාලගේ මුලින්ම මේක install කරගත්තා පස්සේ මේක install කරන්න පෙන්නයි. හරි. install දුන්නායින් පස්සේ මේක
ඔටෝමැටිකලි ඩවුන්ලෝඩ් වෙනවා. ඊට පස්සේ ඉන්ස්ටෝල් වෙනවා. ඔටෝමැටිකලි ඉන්ස්ටෝල් වෙනවා ඩවුන්ලෝඩ් වෙලා. ඊට පස්සේ ඔයාලට ප්ලේ කරගන්න පුළුවන්. ඊට පස්සේ මම ප්ලේ කියන බටන් එක දුන්නා. ප්ලේ කියන බටන් එක දුන්නාට පස්සේ මෙතනින් මේ මගේ ගේම් එක රන් වෙනවා දැන්. හරිද? ගේම් එක ඔන් රන් වෙනවා. හරි. ගේම් එක ඔන් ඕපන් වුණා. රයිට්. ගේම් එක ඕපන් වුණා. ගේම් එක ඕපන් කරාට පස්සේ ඔයාලට ඉතින් පුළුවන් කොහොමත් අලුතෙන්ම මේක කරනවා නම් අලුතෙන් ලොග් වෙන්න පුළුවන් Facebook එකෙන් හරි Google එකෙන් හරි. මම මගේ Facebook එකෙන් ගේම් ඊට පස්සේ මෙතන මේ ගේම් එක ලොග් වෙන්න ඉතින් දන්නවනේ. ඒ විදිහට ෆෝන් මොබයිල් එකේ වගේ මේක ලොග් වෙන්න තියෙනවා. right? ඒක ලොග් වෙලා ඊට පස්සේ ඔයාලට මේකේ මුලින්ම කරගන්න ඕනේ ඔයාලා ගිහලා ඔයාලගේ මේ කී මැපින් ටික හදා ගන්න ඕනේ මේකේ. හරිද? දැන් අපිට මේකේ මේ ටච් කරන්න බෑනේ. ඔයාලා මුලින්ම ගිහිල්ලා ඔයාලා යන්න මේකට මේක සිටින් වලට ගිහිල්ලා ඉතින් ඕක අපි හැමෝම දන්නවනේ ඉතින් සිටින් වලට ගිහිල්ලා මෙන්න මේ අපි මුලින්ම දැන් අපි සිටින් ටිකට මේක ක්‍රියේට් කරගන්න ගේම් එකට ඇවිල්ලා හරිද මේකට ඇවිල්ලා ඔයා මේ කස්ටම් හඩ් එක තියෙනවනේ හරිද ආ කස්ටම් හඩ් එකට මෙහෙම යන්න කස්ටම් හඩ් එකට ගියාට පස්සේ අපේ මේ තියෙනවනේ මේ අපේ රන් එක ඈ මේ ග්‍රැනයිට් ඔය අපේ මේ අයිකන් සෙට් එක තියෙනවනේ අපේ මොබයිල් එකේ පෙන්නන්නේ මේ ටික වහම තියෙනවා රයිට් දැන් ඔයාට මේක කිසිම දෙයක් ඔයාට කීබෝඩ් එකෙන් කරගන්න බෑනේ මේක දැන් අපිට මේ තාම කීබෝඩ් එකක් ඇඩ් කරලා නැහැ මේ කී ටික ඇඩ් කරලා නැහැ දැන් අපි ඊට පස්සේ කරගන්න ඕනේ මේකට කී ටික අපි ඇඩ් කරගන්න ඕනේ හරිද يعني අපි කීබෝඩ් මවුස් වලින් වැඩ කරන විදිහට ගේම් එක ප්ලේ කරන්න පුළුවන් වෙන විදිහට මේකට අපි ක්‍රියේට් කරගන්නවා අපේ කී ටික ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මෙතන තියෙන මේ යට ඒ කියන්නේ සිටින් මේ මගේ කර්සර් එක වලට පේනවා ඇති රයිට් මගේ කර්සර් එක පේනවනේ මේ ඉන්න මගේ කර්සර් එක මේ පේනවනේ මේ කර්සර් එක මේ දෙවෙනියට තියෙන මෙතන එතන ගියාට පස්සේ මේ වැටෙන මේ කීබෝඩ් මැපින් කියලා හරිද අන්න ඒක ක්ලික් කරන්න ඒක ක්ලික් කරායින් පස්සේ යාළුවනේ මෙන්න මේ වගේ එනවා ඒ කියන්නේ කී ගොඩාක් මෙහෙම එනවා හරිද ඔයාලා එතන මෙතනින් තියාගන්න ඕනේ ඩිෆෝල්ට් දැන් මම මෙතන ක්‍රියේට් කරලා තියෙන්නේ මෙතන වෙනස් කළාමයි කියලා ඒක හරි මෙතන ඔයාලට මෙතන ඩිෆෝල්ට් කියලා ඒ ඩිෆෝල්ට් එක එතන ඩිෆෝල්ට් කියන එක එහෙම තියන්න මේ අනිත් ඒවා මුකුත් දෙන්න එපා ඩිෆෝල්ට් එක එතන තියාගන්න තියාගෙන ඉවර වෙලා ඔයාට තියෙන්නේ මෙතන ඔයාලට කී ටික ඇඩ් කරගන්න රයිට් ඒ කියන්නේ දැන් ඔයාලට මෙන්න මේක මේ මෙතන මේ කන්ට්‍රෝල් කියලා එලා තියෙනව නේද ඒ කන්ට්‍රෝල් කියන එක ඒක එහෙම තියන්න ඒක එහෙම තියලා ඒක මේ සයිඩ් එකට කරලා තියාගන්න ඔය වගේ මේකේ මැද කී මේ අනිත් කී උඩට නැතුව ඒ මුකුත් නැති තැනකින් මේක තියාගන්න රයිට් ඒක තියාගෙන ඊට පස්සේ ඔයාට පුළුවන් දැන් මෙතන මේ කී වගේක් තියෙනවනේ මේ ඇවිල්ලා ඔටෝමැටිකලි ඒ කී ටික වෙන ඔයාට ඕන නම් ඒ කී ටිකම මේ ඔයාලට ඕන තැන් වලට ඔයාට දැන් මේ ඔයා හිතන්නකෝ ඔයාට මේ මෙතන හීල් කරන එක තියෙන්නේ අපි දැන් ඔය ෆ්‍රී ෆයර් එකේම අන්න එතනට ඔයා හීල් කරන්න ඔයාට මොකද්ද කීබෝඩ් එකේ බටන් එක මොකද්ද ඕනේ ඔයාට V කියලා හිතන්නකෝ ඔයා V එකේ එක උඩින් තියන්න මෙහෙම රයිට් ඔයාට මේ වැඩක් නැති නම්බර් ඒ කියන්නේ කී ටයිප් මේ ඉංග්‍රීසි අකුරු නැත්තම් අරව මේවා තියෙනවනම් ඔයා මෙතන මෙහෙම ඔයාට පුළුවන් මේක මේ ඩිලීට් කරලා ඉතින් දාන්න ඊට පස්සේ ඔයාට අලුතෙන් ආයෙ එකක් ක්‍රියේට් කරන්න අලුතෙන් එකක් ක්‍රියේට් කරන්න තියෙනවාට නිකන් මවුස් එක මෙහෙම ඒ ඔයාට ඕන තැනට ගිහලා එකපාරක් ක්ලික් කරන්න ක්ලික් කරලා ඔයා කීබෝඩ් එකේ ඔයාට ඕන නම්බරයක් හරි මේ අකුරක් හරි මොකක් හරි මෙහෙම ටයිප් කරගන්න ඊට සයිඩ් එකට ඔහම ක්ලික් එකක් දාන්න එතකොට මෙතන නිල් පාටලා ආයෙ ඒක සේව් වෙනවා එහෙම ඒ විදිහට ඔයාට අවශ්‍ය විදිහට ඔයාට ඕන එකක් මේක ඔයාලා ක්‍රියේට් කරගන්න පුළුවන් ඔයාට අවශ්‍ය කී ටික රයිට් පැහැදිලිනේ එච්චරයි ඒක එහෙම කරගෙන ඉවර වෙලා ඊට පස්සේ මෙතනින් සේව් දෙන්න හරිද ඔහොම සේව් දෙන්න සේව් දුන්නායින් පස්සේ ඔටෝමැටිකලි ඒ කියන්නේ දැන් මේ ටික ආයෙ සේව් වෙනවා ඒ වගේට ආයෙ වෙනස් කරන්න දෙයක් නැහැ ඒක එහෙම වෙනවා මම රයිට් ක්ලික් කරගෙන මේක දාන්න ෆයර් බටන් එක අනිවාර්යෙන් මේක තියන්න මූව් එහාට මෙහාට මූව් වෙන එක මේ වෙන්නේ මේක අනිවාර්යෙන් දාගන්න සාමාන්‍ය shift එක මම දාලා තින්නේ මේකේ shift එක කොහොම දාගන්න ඒ විදිහට ඔයා කී මේ පින් එක හදාගන්න හරි හදලා ඉවර වෙලා ඔයාට ඕන විදිහට හදලා මෙතනින් සේව් දෙන්න සේව් දුන්නාට පස්සේ ඔයාගේ කී ටික හරියට මේ ඇනලයිස් වෙනවා හරි ඊට පස්සේ ඔයාට තියෙන්නේ ගේම් එක ප්ලේ කරගන්න ඒක ගැටලුවක් නෑ ආයෙ මම ඔයාලට කිව්වා නේද ඉස්සල්ලා අර කන්ට්‍රෝල් කියලා බටන් එකක් තිබ්බා කියලා අන්නේ කන්ට්‍රෝල් කියන බටන් එකෙන් පුළුවන් අපේ දැන් මේ කර්සර් එක පෙන්නනවනේ මේකේ ඊතලේ හරිද ඒක අපිට කන්ට්‍රෝල් එක පුපුවම මේකේ ඒකේ හින් වෙලා ගියා දැන් ඒක නෑ රයිට් ආයෙ පාරක් කිව්වට පස්සේ ආයෙ එනවා ඊට පස්සේ ඔයා ගේම් එක ප්ලේ කරද්දි දැන් ඔයාට
මවුස් එකෙන් හැරෙලා අර මේ රන් කරන්න හරිද ඩවුන් දාන්න ඒ අරමේව කරගන්න දැන් ඔයාලට මේ කොහොමත් මවුස් එක අපිට තිබිලා බෑනේ අපි කීබෝඩ් එකකින් නේ වැඩ කරන්නේ හරිද ඩවුන් කර එතකොට අනිවාර්යෙන් ගේම් එකට ගියායින් පස්සේ ඔයා ඒ කන්ට්‍රෝල් එක එකපාරක් කන්ට්‍රෝල් බටන් එක කීබෝඩ් එකේ එකපාරක් ටයිප් ඔබන්න ඊට පස්සේ තමයි ඔයාට මවුස් එක එහෙම යූස් කරන්න පුළුවන් ඔයාට මේ මූව් වෙන්න එහා පැත්තට ඒ කියන්නේ මේ හැරෙන්න කරන්න ඔක්කොම වැඩ කරන්න ගන්න ඊට පස්සේ රයිට් අපි කියන්නේ මේ මවුස් එක කර්සර් එක ලොක් කරන්න තමයි කන්ට්‍රෝල් එක දීලා තියෙන්නේ රයිට් ඊට පස්සේ ඔයාට ගේම් එක ස්ටාර්ට් දීලාම රන් කරගන්න පුළුවන් හරි එහෙනම් ඔන්න ඕක තමයි අද වීඩියෝ එකේ මම අරන් ආවේ මම හවස ලයිව් එකේදී මම කිව්වනේ මම අරන් එන්නම් කියලා වීඩියෝ එක. ඕක තමයි වීඩියෝ එක. හරි එහෙනම් මේ ඕක ඔච්චරයි ඉතින් කියන්න තියෙන්නේ. ඕනම කෙනෙක් මේක දන්න අයත් ඇති නොදන්න අයත් ඇති නොදන්න ටිකකට තමයි මම මේ වීඩියෝ එක කරේ නිකන් ඊස්ලිය. මම මේ ගොඩාක් විස්තර කරන්නේ නැතුව නෝමලි කොහොමද ඉමුලේටර් එක දාලා ගේම් එක රන් කරගන්නේ කියන එකට හරිද හරි තව දෙයක් තියෙනවා මේක මචංලා යාළුවනේ මේ සමහරව දාලා තියෙනවා මේමයි GPU නැතුව මෙහෙම රන් කරගන්න පුළුවන් ගේම් ගහන්න මෙන්න මෙහෙමයි එහෙම කර කියලා ඕන තරම් වීඩියෝ තියෙනවා ඒ වුණාට ඔයාලා එක්ස්පීරියන්ස් ලියලා දන්නේ නැති සමහර ඒවාට දැම්මම පස්සේ ඒවා ලැග් වෙනවා ගහන්න බෑ ස්ට්‍රක් වෙනවා නෙට්වර්ක් කේස් වෙනවා ඒකට හේතුව තමයි PC එක ඔයාලගේ කම්පියුටර් එක හරි ලැප්ටොප් එක හරි ගොඩක් ඔයාගේ හાર્ඩ්වෙයාර් මදි හේතුව හරිද ඒ කියන්නේ low end PC කියන්නේ ඔයාලා දැන් අලුතෙන්ම ලේටස්ට් ඇවිල්ලා තියෙන මේක නෙමෙයි අර ඒ දවස්වල ආපු දේවල් වලට ඔයාලා දන්නවද ඒක අර G31 motherboard එක ඒ කියන්නේ ගොඩක් පරණම Core 2 Pentium D කියාවේ දවස්වල අන්න ඒ වගේ මේ PC වල මේක රන් කරගන්න හරි අමාරුයි ඒ කියන්නේ LD player එකේ සමහර ඒවා ගන්න LD player එක රන් කරගන්න බෑ BlueStack player එක රන් කරගන්න බෑ සමහර ඒ වගේ app විතරක් වැඩ කරතයි ගේම් රන් කරගන්න බෑ ඒකට හේතුව තමයි ඔයාලගේ RAM එක GPU එක මදි හේතුව හරිද දැන් ඒ කියන්නේ separate GPU එකක් අනිවාර්යෙන් ඕන කරනවා ඒ වගේ පරණ PC එකක නම් අලුතෙන් අර ඇවිල්ලා තියෙන අර ලේටස්ට් මේ කියන්නේ APU එක APU කියන්නේ processor graphic එක ඇවිල්ලා තියෙන ඒවා ගැන ගැටලුවක් නෑ රන් කරගන්න පුළුවන් නමුත් අර පරණ ඒවා රන් කරගන්න බෑ බොරුවට ඩවුන්ලෝඩ් කරලා දාගන්න එපා data ටික විනාශ කරගන්න බෑ ඒක right ඕක තමයි ඉතින් කියන්න ඕනේ හරි මචංලා එහෙනම් මම වීඩියෝ එක ඉන් කරන්නම් එහෙනම් මොකක් හරි තිබ්බොත් එහෙම කමෙන්ට් එක සෙක්ෂන් එකේ දාන්න මේ බැනලා හරි කමක් නැහැ ඒ මොන හරි කමක් නැහැ දාන්න මම ඉතින් ඔය මට තේරෙන විදියට මම දන්න තරමින් නොදන්න කාට හරි මේක වටේවි කියලා තමයි වීඩියෝ එක කරේ එහෙනම් මම වීඩියෝ එක ඉන් කරනවා සුබ දවසක් වෙනවා ඔයාලට පරිස්සමෙන් ඉන්න බයි මං ගියා එහෙනම්